නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. කාරුණික පින්වත්නි, ඔබ හැමදෙනාම අදත් හිමිදිරි පාන්දර තම තමන්ගේ රාජකාරී කටයුතු සඳහා සූදානම්ින් සිටින මේ අවස්ථාවේදී මේ පාන්දර බුදුහාමුදුරන්ගේ පුංචි බුදුබණකට සමන් දීලා අද දවසත් සාර්ථක දවසක් හැටියට ගත කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය අදිෂ්ඨානයේ ඇති කර ගැනීම සඳහා මේ පුංචි බණට මේ ධම්ම චින්තාවට සමන් දීම ප්‍රයෝජනවත් වෙනවා ඇති. අපි හැමදෙනාම ගී පින්වත් ඔබ හැමදෙනාම නිත්‍ය සීල වශයෙන් පංච සීලය සමාදන් වෙනවා. අපේ නිත්‍ය සීලය, ඒ පංච සීලය ගිහි බෞද්ධ පින්වත් හැමදෙනාම දවසකට දෙතුන් වතාවක් සමාදන් වෙන බව අපි දන්නවා. සෑම කටයුත්තක් වැදගත් කටයුත්තක් ආරම්භ කරද්දී අපි පන්සිල් සමාදන් වෙලා පොරොන්දු වෙනවා මේ කටයුතු පහ, මේ සිල්පද පහ ආරක්ෂා කරමින් කටයුතු කරනවා කියලා. පින්වත්නි, අපි කටයුතු කිරීම නිසා අපේ ජීවිතයට හොඳ අඩිතාලමක්, යහපත් සත්පුරුෂයෙක් වශයෙන් ජීවත් වෙන්න හොඳ සූදානමක් ඇති කර ගන්න පුළුවන්. පංචශීල ප්‍රතිපදාවේ අවසාන සිල්පදයේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ ශික්ෂාපදය අපි ආරක්ෂා කරගන්නේ කුමක් නිසාද? මේ ආරක්ෂා කර ගැනීමෙන් ඇතිවෙන ප්‍රතිඵල කුමක්ද කියන බව මේ පින්වතුන් හොඳ ආකාරව දන්නවා. කෙනෙක් මත්ද්‍රව්‍ය ආදී භාවිතා කිරීම නිසා තමන්ගේ සිහිය මද බවට පැමිණෙනවා. සිහිය ප්‍රමාදයට පැමිණෙනවා. සිහිය අඩුවීම, මද සිහියෙන් යුක්තව කටයුතු කිරීමෙන් අපට තමන්ගේ රාජකාරී කටයුතු නිසියාකාරව සිද්ධ කර ගැනීමට අපහසු වෙනවා. සියලු කටයුතු වල ප්‍රමාදය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවනටත් එය බාධාවක් බව. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදේ කුසල් සිද්ධ කර ගැනීම, සිත දියුණු කර ගැනීමේ වැඩපිළිවෙල සඳහා, ත්‍රිශික්ෂාව දියුණු කිරීම සඳහා ප්‍රමාදේ විශාල බාධාවක්. කිසිම කෙනෙකුට ප්‍රමාදීව නිවන් අවබෝධ කර ගැනීමට, නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා පින්වත්නි, අපි කටයුතු කරන්න ඕන අප්‍රමාදීව. අප්‍රමාදීව කටයුතු කරන කෙනාට දුම්බීම සහ මත්ද්‍රව්‍ය ආදී ගැනීම අතිශයින්ම බාධාවක්. කිසියම්ම වෙලාවක ඒ තැනැත්තාට එහෙම මත්ද්‍රව්‍ය ආදී භාවිතා කරමින් නිවන්ගාමී ප්‍රතිපදාවේ ඉදිරියට යෑමට හැකියාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි, ලෞකික ජීවිතයේදී අපි නිවන් ලබා ගන්නා තෙක් දරු පවුල් රකිමින්, දරුවන් පෝෂණය කිරීමෙන්, රැකී ආරක්ෂා ආදී කිරීමෙන් කටයුතු කරන ඔබ තමන්ගේ ඒ සියලු කටයුතු වලට මේ බාධාවක් වෙනවා නියත වශයෙන්. දරුවන් සිටින අම්මට, දරුවන් සිටින තාත්තට මේ මත්ද්‍රව්‍ය ඒ වගේම දුම් වැටි පානය කිරීම නිසා වැරදි ආදර්ශයක් තමන්ගේ දරුවන්ට දෙනවා වගේම ඒ අයගේ තමන්ගේ පියා කෙරෙහි, විශේෂයෙන් පියා කෙරෙහි තියෙන විශ්වාසය, මත්පැන් බොන පියා කෙරෙහි විශ්වාසය දරුවා තුල නැති වෙනවා. ඒ වගේම ගරු කිරීම අඩු වෙනවා. ඒ පවුලේ එහෙම අසමගිය අවිශ්වාසය, ගරු කිරීම අඩු බව ඇතිවීම නිසා ගෙදරම පිරිහෙනවා. ගෙදරින් පිට සමාජයට ගියාම ඒ තරමින්වත් ගරු කිරීමක්, විශ්වාසයක් මත්පැන් පානය කරන කෙනා, මත්ද්‍රව්‍ය පානය කරන කෙනා තුල ඇතිවන්නේ නැහැ. පින්වත්නි, බොහෝ අය මේ මත්ද්‍රව්‍ය ආදියට යොමු වෙන්නේ සමහරට යාළු මිත්‍රයෝ නිසා. බොහෝ දෙනා තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න අඩු කරගන්න, හිතේ තියෙන ප්‍රශ්න අමතක කරගන්න, හිතට සහනයක් දෙන්න ඕන කියලා හිතාගෙන මත්ද්‍රව්‍ය ගන්න කතාව, මත්පැන් ගන්න කතාව තිබෙනවා. කෙනෙකුගේ ජීවිතයට කිසියම් විදිහකින් සහනයක් ඒ නිසා නොලැබෙන බව ඒ අය කල්පනා නොකිරීම ඇත්තටම හරි අවාසනාවන්ත සිද්ධියක්. පින්වත්නි, මත්ද්‍රව්‍ය ගැනීම නිසා පිරිහීම පමණක් නෙමෙයි, Tamanට අනිත් අය තුල අවිශ්වාසයේ පවා ගොඩනගෙනවා. මෙයා විශ්වාස කටයුතු පුජ්‍යලයක් නොවේ. ඒක නිසා අපි තාමත්ම කාරුණිකව මතක් කරන්න කැමැති මේ වගේ මානසික පීඩාවන් වලට, ඒ වගේම විවිධ ලෙඩ රෝග නිසා මත්පැන් පානය කරන්න, මත්ද්‍රව්‍ය ගන්න පුහුණු වෙච්ච අයට අපි කාරුණිකව මතක් කරන සිටින්න කැමැති. පින්වත් ඔබ හැමදෙනාම
ඒ විදිහේ පුරුදු වලින් ඈත් වෙන්න හොඳ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න. මේ වගේ දුර්වල මෝඩ පුරුදු තිබෙන අයගෙන් ඈත් වෙලා ඒ අයගෙන් ඈත් වෙලා හොඳ සත්පුරුෂ ඒ වගේ දුරාචාර වලින් තොර වෙච්ච හොඳ උගත් ගුණවත් පින්වතුන් ආශ්‍රය කිරීමෙන් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්න. ඒ අයගේ ඇසුරන් ලැබමින් ඒ වගේ දුරාචාර වලින් තොර අයගේ අනුශාසනා ලබා ගන්න ඕනේ. අපි ලැජ්ජ බය වෙන්න හොඳ නැහැ. ඒ වගේ හොඳ දේවල් කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලැජ්ජාව සහ බය කියන ගුණාංග දෙක මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා තුලින් ඉවත් වෙනවා. ඒ නිසා පින්වත්නි ලැජ්ජාව කියලා කියන්නේ පව් කිරීමට, අකුසල් කිරීමට, වැරදි වැඩ කිරීමට තියෙන ලැජ්ජාව. ඒක තිබිය යුතු ගුණාංගයක්. ඒ වගේම භය කියලා කියන්නේ ඒ වගේ අකුසල් පව්කාරී වැඩ කිරීමට තියෙන භය. මේ ලැජ්ජා බය කියන ගුණාංග දෙක, හිරියොත්ප්ප කියන මේ ගුණාංග දෙක අපි කාලඟක් තියෙන්න ඕනේ. පව් කිරීමට, අකුසල් කිරීමට, වැරදි වැඩ කිරීමට කාගේ හරි තුල ඒ ලැජ්ජාව බය කියන මේ උත්තරීතර උසස් වූ ලෝකපාලක ගුණාංග දෙක නැති වුණොත් මොකද වෙන්නේ? අපේ සමාජයේ අතිශයින්ම පිරිහීමට ලක් වෙනවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපටම කාරුණිකව ඊ타මත්ම කරුණාසිතින් මෛත්‍රී සහගත සිතින් මහා කරුණාවෙන් දේශනා කර වදාළේ පෙන්වා වදාළේ පින්වත්නි මේ වගේ වටිනා ජීවිතයක් දුර්ලභව ලබාගත් ජීවිතයක් කෙටි කාලයක් ජීවත් වෙන්න පුළුවන් මේ ජීවිතය මනුෂ්‍ය ආත්මභාවය ලබාගත් ඊ타මත්ම දුක්ඛිතව දුර්ලභව අනේ ඇයි මේ වටිනා ජීවිතය මේ වගේ පුංචි දුර්වල ඊ타මත්ම අපරික්ෂාකාරී ප්‍රමාදී කටයුතු නිසා නැති කරගන්නේ කියලා අපි නිරන්තරයෙන් හිතන්න ඕන. කාරුණිකව අනිත් අයට අවවාද දෙන්න ඕනේ එහෙම පුරුදු පුහුණු වෙච්ච අයට. පාසලේ දරුවෝ නම් ඒ පාසලේ මිත්‍රයෝ එහෙම පුරුදු වෙන්න යනවනම් මිත්‍රයාට හිතවත් ඒක අයින් කරගන්න උදව් කරන්න ඕන. හොඳ සත්පුරුෂ දරුවෙක් නම් එහෙම කරන්න ඕනේ. දෙමව්පියෝ තමන්ගේ වයස මට්ටමේ ඇත්තෝ ආශ්‍රය කරද්දී ඒ අයට මේ විදිහේ පුරුදු පුහුණු වෙලා තිබෙනවා නම් ඒ ඇත්තන් ඒ නිදහස් කිරීමට හොඳ ලෙන්ගතු කාරුණික උත්සාහයක් තිබෙන්න ඕනේ. එහෙම වුණාම අපේ සමාජයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය ඈත් වෙලා යහපත් සාදු සමාජයක් ගොඩනැගීම සඳහා අපිත් උපකාරී වුණා. ඒ නිසා ගමේ රටේ ලෝකයේ සාමය ඇති වෙන්නත් ඒ වගේම සත්පුරුෂ සත්‍ය වචන කතා කරන ප්‍රමාදී නැති බුදුබණ කෙරෙහි අප්‍රමාදීව කටයුතු කරන බෝසත් සාදු සමාජයක් බිහි කර ගැනීම සඳහා මේ මත්ද්‍රව්‍ය වලින් තොර මත්පැන් භාවිතයෙන් තොර සමාජයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක උසස්ම දායාදයක් සමාජයට අපි ලබා දෙන කියන බව නිරන්තරයෙන් අදිෂ්ඨාන කරගන්නට අවශ්‍යයි. පින්වත්නි, එම නිසා අපි මේ අවස්ථාව වෙනකොට ඒ පන්සිල් ආරක්ෂා කිරීමේ වටිනාකම ගැන ඉතාමත්ම කෙටියෙන් වුවත් මේ දිනවල පන්සිල් පද පහම විස්තර කිරීමට කටයුතු කරන්නට යෙදුණා. අපි මේ මම මුලින් මතක් කළා වගේ කිසියම් පින්මතෙක් තමන්ගේ සීලවන්තකම ආරක්ෂා කිරීමෙන් මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන එහි උසස් වූම ප්‍රතිඵලයේ අපේ සියලු කෙලෙස් නැති කළා උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීම දක්වාම නොකඩවා අවිච්ඡින්නව කටයුතු කරමු කියන උදාර අදිෂ්ඨානය ඇති කරගෙන කටයුතු කළා. තමන්ගේ නිවන් සුව සාක්ෂාත් කර ගන්නා ලෙස ප්‍රාර්ථනා කරනවා. ඉල්ලා සිටිනවා සියලු දෙනාටම තෙරුවන්